වහන්සේ වැඩ ස්ථාන තුනක්. අටදාගේ, වටදාගේ, හැටදාගේ. මේ දළදා හාමුදුරුවෝ වැඩ ස්ථාන තුනක් වුණොත් හාමුදුරන් ශීර්ෂයක් විනය තියෙනවා. ඒකයි ලතාට කණුවක් තියෙන පොහේ ගියා තමයි තියෙන්නේ. හාමුදුරුවෝ විනය කර ස්ථානේ සංඝාධිකරණේ. එතේ පරාක්‍රමවත් රටවල් කීපයක් පාලනය කළා. තායිලන්තේ, කාම්බෝජයේ, සියමි. එයාට තමයි විශාල නායක හාමුදුරුවෝ ලංගිලා යුද්ධ කරලා රට අල්ලගත්තා රජතුමන කාමචාරි. යනකොට මේ වගේ චෛත්‍යයක් දැකලා තියෙනවා. දැක්කම පස්සේ ඉන්නේ රටේ නායකයෙක් අහලා තියෙනවා මොකද්ද ඊපස්සේ එයාකට ඒකට අදාළ චෛත්‍යය. ලංකාවට ඇලසී වටේ මේ චෛත්‍ය නිර්මාණය කරා. මේකට දැන් අපි කියන සක් මහල් පාසාද සක්තර මොකද මහල් 7යි 7 වෙනි කාලේ නාගරත්. ඔය මැද තියෙන බෝසත් පිණි වහන්සේ. ඔය වටේට තව මිහිල් පේනවනේ. ඒ තමයි දා රජ කාලේ මණික් කොබ හතර පැත්ත ආලකොළ බනාකර. හතර පැත්තේ වහල් කඩ හතර කල විනාක සතරන් දෙය. ඒ රටේ උඩට ගිහලා වන්දනමාන කර පුලාකාර හතරේ මහන්න පඩිවැ තියෙනවා. දැන්ට දෙකයි තියෙන්නේ. පළවෙනි පඩිවල හතරේ පේසයි පඩිවැ තියෙනවා. අපේ රටේ අතර බුබුලාකාර, ගාන්ටාගාර, ධාන්‍යාගාර, පත්මාකර, අමිලාගාර. ඒ රටේ චෛත්‍ය මේවට කියන්නේ පැකෝඩ. ඒක මං කිය ලංකාවට ආනි චෛත්‍ය රටේ චෛත්‍ය පැකෝඩ ඉස්තර කියන්නේ එකයි. මේ තමයි ලංකාවේ තියෙන විශාලම සෙල්ලිපි ගල්පොත. ඕක නිස්සංග රජතුමා මෙහෙණියක මිහින්දලි. දවසට 70 බායි ගානේ මාහ තුනක් ඇදෙනදී 8-10ක්. ඇතෙක්ගේ වැඩ ගන්න පුළුවන් දවසට වරුවයි. අනිවාර්යයෙන් 11 වර පස්සේ පැය 3-4ක් ඇත වතර ඉන්නවනේ. ඊට පස්සේ තමයි ඇතගේ වැඩ ගන්න පුළුවන්. ඒකයි දවසට වරුවක් ගන්නවා කියන්නේ එකයි. මාස 3ක් ඇදෙනවා තියෙනවා. කොට දාලා යටට හොදහයි කියලා ටික ටික පස්සේ මාස පස්සේ උඩ රජතුමා ළඟට එලා අණ කරනවා. කොට උඩ ගෙනාවට කමන්නේ. කොට උඩ තම්පච්ච කරන්න එපා. ඇයි? කාලයක මේකන එකයි ගනාපුකන් ගල් කඳු තම්පච්චයක් තියෙන එකයි. මේ ගල තියෙන ටොන් 25ක් බරයි. මීට 8ක් දිග තියෙනවා. එකයි කාලා පල්ල තියෙනවා. අකුරු ලියන 7300. එදා රජ කාලේ යකඩ අකුරු උණු කරලා වක් කරලා උඩි හතරන් ආලේ බලාපන්න කියවන්න පුළුවන්. එදා තිබුණා තමයි ගල් කඳු තියෙන්නේ. මේවාති ආවරණ කරන මෙටරි අකුරු ආරස් වෙනවා. අවුව වැටෙන්න වැස්සන් පස්සේ ගලේ අකුරු ගැලෙනවා. එසේ වෙනවා කියන්නේ එකයි. මේකේ ලියතන සංඝ සතු කළා සාංගිත කළා පුද පූජා පාතලා විඥානකූලව දලදා හාමුදුරුවෝ බාදලා සංඝයාත. හැබැයි ගලේ ලියත හාමුදුරුවෝ දලදා වාසී බාර දුන්නේ. ඒ වාගේ රජ කෙනෙක් නැතුණා තමන්ගේ ඔටුන්න සිංහාසනෙ තියලා මහසර රට පාලන කල්පුලාක. ඒ වගේ නිස්සංගතුමා ගොඩාක් දන් දීලා තුලාබර කුමරිප රත්තරන් කියලා දීලා තිනවා. ඒ වාගේ නිස්සංගතුමා අපේ වංශේ නෙමෙයි. එයා නම් කරා රජ පාලන කාලින් වල රජකම දෙන්න ඊට පහත් කිම දෙන්න එපා කිව්වා. කේන්න පාන්න ගොවියටත් දෙන්න එපා නම් කරා. අපි කියතන ගොවියා නාලා ගොඩගම රජ සුදු කියන්නේ නිස්සංගති කියන ගොවියටත් දෙන්න එපා. එයා කර උගත් බුද්ධිමත් කුල වංශයර කිසිම පහසු අයිති නැහැ කියන්නේ එකයි. ඒ වගේ තමයි ඉතින් මේවට අපි කියන්නේ සිංහල බ්‍රාහ්මණයක්. අතර අපිට බ්‍රාහ්මණයක්සර කියන්නේ බයන්න කියන්නේ කතරක් හො ඉරක් අපි අකුරු අඳුරා ගන්න. වේදා අකුරු පන්සල් අකුරු වැල් අකුරු කියනද කියන මේක ඉස්සරහට යන සී චක්‍රවර්ති නිස්සංක දේශෙන්ද යුද්ධ බටෙන් ලව්වා ගජෙන් ලව්වා සෑගිරියෙන් ගෙනාපු චිලා ලේඛන ගලේ කියලා තියෙනවා.